ආයුබෝවන් සියලු දෙනාටම. ඔන්න ඉතින් A to Z අපි අදත් ඇවිල්ලා ඉන්නේ ඔයාලව තවත් ලස්සන තැනකට එක් කරගෙන යන්න. ඉතින් අපි අද යන්න හදන්නේ උරුලෑදෙනිය වැව බලන්න. කෑගල්ල පොල්ගැවල මාර්ගයේ ඇවිල්ලා දේවාලිගම නගර මැදයෙන් හැරිලා නවගමුව පාරේ කිලෝමීටර් එකක් පමණ ගිහිල්ලා එතනින් හැරිලා උරුලෑදෙනිය ග්‍රාමයට තමයි අපි අද මේ යන්න හදන්නේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුළ ගම්දොලා පත්තුවට අය උරුලෑදෙනිය ග්‍රාමයේ තමා මේ ලස්සන වැව පිහිටලා තියෙන්නේ. ඉතින් මුල් කාලීනව උරුලෑදෙනිය වැවට යන්න තිබුණු මාර්ගය ඉතාම දුෂ්කරයි. වර්තමානයේ වන විට මාර්ග හොඳින් සංවර්ධනය වෙලා වැව කරා ඉතාම පහසුවෙන් ළඟා වීමට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් අපි මේ නිස්කලංක පරිසරයේ අසිරිය නරඹලයිමුකෝ. ස්වභාව සෞන්දර්යයෙන් අනූන වූ මනරම් කඳු වලල්ලකින් මේ වැව වට වෙලා තියෙනවා. අර ඈතින් දිස්වන්නේ මෝරාගල කන්ද. ඔන්න ඉතින් කඳු තරණය කරන්න කැමති අයට කියාපු තැන. පානකාව ප්‍රදේශයේ සිට දේවාලිගම ජීවාන ග්‍රාමයන් හරහා ගලාගෙන එන ඇලහරස් කරලා තමා මේ වැව නිර්මාණය කරලා තියෙන්නේ. ප්‍රදේශයේ ගොවි සංවිධානවල හා ප්‍රභූන්ගේ ඉල්ලීම මත රාජ්‍ය මැදිහත් වීමෙන් 2007 වර්ෂයේදී මේ වැව නිර්මාණය කරන්නට පටන් අරන් තියෙනවා. එහිදී ඉදිකිරීම් භාරව කටයුතු කරලා තියෙන්නේ ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව.
දිය ස්නානය කිරීමට වගේම මිරිදිය මත්ස්‍ය වගාවටත් මේ වැව ප්‍රදේශයේ ජනතාව අතර ප්‍රචලිත වෙලා තියෙනවා. උසාඩි 22ක් පමණද ඒ වගේම දිග මීටර් 145ක්ද වන වැව් බැම්මකින් යුක්ත මේ වැව කුඹුරු අක්කර 200ක් පමණ පෝෂණය කරනු ලබනවා. ඒ වගේම මේ වැවේ ජල පරිමාව අක්කර අඩි 105ක් පමණ වෙනවා. ඉතින් මේ උරුලෑදෙනිය වැව පිළිබඳව කතා කරද්දී අපි විශේෂයෙන්ම සිහිපත් කළ යුතු දෙයක් තියෙනවා. ඒ තමයි මේ වැව නිර්මාණය කිරීමට ඉඩම් පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම නාරන්දෙනිය විහාරස්ථානයේ නායක හිමිපාණන් වහන්සේව නමස්කාර පූරකව සිහිපත් කර සිටිනවා. ඒ වගේම ඩී.පී. ධර්මසේන මහතා, ස්ටීවන් සෙනවිරත්න මහතා යන අයත් මේ සඳහා ඉඩම් පරිත්‍යාග කරලා තියෙනවා. ඉතින් මේ ලස්සන වැව ළඟට ඇවිල්ලා සතුටු වෙන්න, විනෝද වෙන්න, මේ සුන්දර පරිසරයේ ඒ මිහිර විඳගන්න සංචාරක පිරිස් මෙතෙන්ට පැමිණෙනවා. ඔන්න ඉතින් අපි යන වෙලාවෙත් ඒ වගේ පිරිසක් ඇවිල්ලා හිටියා. ඉතින් මේ උරුලෑදෙනිය වැව බලන්න ඔයාලත් එන්න. ඒත් එක්කම මතක් කරනවා පුංචි දරුවන් එක්ක කරගෙන වැව බලන්න ඇවිල්ලා විනෝද වෙනවා වගේම ඔයාලගේ ආරක්ෂාව ගැන නිරතුරුවම කල්පනාකාරී වන්න. මේ ලස්සන පරිසරය රැක ගනිමින් ඔයාලගේ පාසටහන් විතරක් මෙහි තියලා යන්න. අපේ A to Z කණ්ඩායම ලංකාවේ තියෙන ලස්සන තැන් ඔයාලට අරගෙන එනවා. ඉතින් ඒ වගේ තවත් ලස්සන වීඩියෝවකින් හමු වෙනතුරු අපි අදට ගිහින් එන්න. ඔන්න මතක ඇතුව අපේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඉතින් හැමෝටම ගොඩක් ස්තුතියි.